පහුවදා ෂණ්මුගම් මෙයාගේ පුතාව බලන්න හොස්ටල් එකට යනවා. ඒත් එතන වැඩ කරන කෙනෙක් එයාට කියනවා පාවි හොස්ටල් එකෙන් ගිහින් ගොඩක් කල් තාම ආවේ නැහැ කියලා. මේක ඇහුවම ෂණ්මුගම්ට හිතා ගන්න බැරුව යනවා. පාවිගේ යාළුවොත් එයාකට මොකුත් දන්නේ නැහැ. ඒ හින්දා ෂණ්මුගම් මෙයාගේ පුතා නැති වුණා කියලා පැමිණිල්ලක් දාන්න පොලිසියට යනවා. එතකොට එයා පොලිසිය එළියේ තියෙන එයාගේ පුතාගේ බයික් එක දකිනවා. මේක දැක්කම එයාට මොකුත් හිතා ගන්න බෑ. මේ බයික් එක මෙතෙන්ට කොහොමද ආවේ කියලා එයා කල්පනා කරනවා. ඊට පස්සේ ෂණ්මුගන් ඉක්මනට අර ජෝර්ජ් කොල්ලාගේ මිනිය වලලපු කැලේට යනවා. මොකද එයාට මොකක් හරි දෙයක් දැනෙනවා. එතනදී ෂණ්මුගම්ට අර කොල්ලාගේ පර්ස් එක වැටලා තියෙනවා හම්බ වෙනවා. පර්ස් එක දැක්කට පස්සේ තමයි ඔහුගේ දෙලව රත් වෙන්නේ. මොකද ඒ කොල්ලා වෙන කවුරුත් නෙමෙයි එයාගේ පුතා පවි. මේක දැනගත්තට පස්සේ ඔහු හොඳටම අඬනවා. මොකද මේ මිනිස්සු ෂණ්මුගම් ඉස්සරහම එයාගේ පුතාව මරලා වලලා තිබුණා. ඔහු දැන් සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. රෑ වෙලා ඔහු සුදේශ්ව හම්බ වෙන්නේ එයාගේ ගෙදරට යනවා. එයා සුදේශ්ගෙන් අහනවා එදා ඔයා රෑ කැලේ කාගේ මිනිහද වැළලුවේ කියලා. ෂණ්මුගම්ගේ කතාවෙන් සුදේශ්ට තේරෙනවා මෙයාට දැන් ඔක්කොම දේවල් තේරිලා තියෙන්නේ කියලා. ඒත් මෙහෙම වෙලා සුදේශියාට මොකුත් කියන්නේ නැහැ. දැන් ෆිල්ම් එක ආයෙත් වර්තමානයට එනවා. පොලිසිය ආයේ භූමිකම්පාවට අහුවෙච්ච මිනිසුන්ව ඉස්පිරිතාලයට යවමින් ඉන්නකොට එයාලට ගෝණියක් ඇතුලේ කොල්ලෙක්ගේ මිනිහක් හම්බ වෙනවා. ඒක දැකලා හැමෝම පුදුම වෙනවා. ඒ වගේම මේ නිවුස් එක මුළු මීඩියා එකේම පැතිරෙනවා. මේ අතරේ බෙනී ජෝර්ජ්ගෙන් අහනවා අපි ෂණ්මුගම්ගේ පුතා මැරුවා කියලා හැමෝටම දැනගන්න ලැබුණොත් අපිට හිරේ යන්න වෙයි කියලා. ඒකට ජෝර්ජ් කියනවා අපිට මොකුත් වෙන්නේ නැහැ මම මේ ඔක්කොම බලා ගන්නම් කියලා. එහෙම කියලා ජෝර්ජ් සුදේශ්ට කෝල් එකක් ගන්නවා. ඒ සුදේශ් එකපාරක්වත් එයාගේ කෝල් එක ආන්සර් කරන්නේ නැහැ. ඒ හින්දා බෙනී සුදේශ් හොයාගෙන එයාගේ ගෙදරට යනවා. ඒත් එහෙදිත් බෙනීට සුදේශ හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ බෙනීට බයක් හිතෙනවා. ෂණ්මුගම්ගෙන් සුදේශ්ට කරදරයක්ද කියලා ඔහුට හිතෙනවා. මොකද ෂණ්මුගමුත් දවස්